Hi guys. මගේ නම නිරු. මම දැන් කුවේට් එකේ ඉඳලා ඇවිල්ලා හරියට මාසෙයි දවස් 5ක් විතර වෙනවා. ආපු ගමන් මම પાස්පෝර්ට් එක බාර දුන්නා ලරණි සචිත්‍රා විදේශ රැකිය ආයතනයට. ඉතින් මගේ හැම දෙයක්ම කරේ දිල්කිමිස් තමා. මම එයාව අඳුනලා දෙන්නම් ඔයාලට. මේ ඉන්නේ අපේ දිල්කිමිස්. මෙයා තමයි මගේ හැම දෙයක්ම කරේ. VIP house එකක් මෙයා මට හොයලා දුන්නා. අතනේ මගේ නම්බර් එක ගන්න. වැටින් දාම් නම්බර්. ඒක බීලා ඉන්න. මේ මොකක්ද ඒ කතාව නංගි? අනේ මන් දන්නේ. ඈ ඔයා තාම ලංකාවේ. අවුරුද්දක් කුවේට් එකේ ඉඳලා ගියාට දැන් ඔයා VIP ගෙවල් හොයාගත්තා කොහොමද කියන්නේ? දැන් ලලිත සචිත්‍රා දැන් VIP කියලාද හොයලා දුන්නේ දැන් මේ පාර කුවේට් එකේ. ගිය පාර ආවේ කාගෙන්ද? ගිය පාර ආවිල්ලා දැන් හොඳ නැති හින්දා දැන් ආයසරයක් ගියපු ගමන් මාසෙන් ආයසරයක් බාර දෙන්නේ වෙනකොට හරියන්නේ නේද? ඈ ගිය පාර කොහෙන් හරි ඒජන්සියෙන් ඇවිල්ලා ඒජන්සියෙන් දීපු ගෙදර හොඳ නැති හින්දා දැන් ඔන්න ඔය ආයසරයක් මේ පාර ලංකාවට ගිහලා ගියපු සැරින් පොත බාර දීලා තිනවා ලලිත සචිත්‍රායකට. දැන් එයා තාම එවලත් නැහැ. එයා තාම ලංකාවේ. එයාට තේයක් එහෙම දීලා වීඩියෝ එකක් නම් දාගෙන තිනවා. හරි පේනවනේ. ඇද්ද කියලා අහනවා. අවසානට අහන ඇද්ද කියලා. හරිද? දැන් ඔයාම වීඩියෝ දාපුවාම ඉතින් අර ඊට පස්සේ ඕවා දැකලා ඔයා විශ්වාස කරලා යන ඉන්න උන් ඉන්නවනේ. අනේ උන්ට ඉතින් සෝරි. හොඳද? ඔය සචිත්‍රලා ඊට පස්සේ බලයි. හොඳේ? මේ අනේ එකෙකාගේ බිලීව් වෙන්න එපා. හරිද? මොකද ඒජන්සි කරුවන් ඕගොල්ලොන්ව දාලා හම්බ කරගන්න එකනේ කරන්නේ. තව එකෙක් මුලාවට දාන එක තමයි කරන්නේ. ඔයා විශ්වාස කරලා ඔයා දන්න කියන උන් හරහා ඊළඟට ඔතනට ගෙන්නගෙන උන්ව අර කොක්ක අමුණන තමයි try එක දෙන්නේ. හරි? ඉතින් මේ ඉන්න එකට දැන් ඔය සචිත්‍රයෙන් ගිහිල්ලා මෙන්න ඉන්නවා. සාක්කිය වෙලා තියෙන දේ ගැන කියන්න කෙනෙක් ඉන්නවා. අපි ඒකත් අහමු දැන්. හායි ළමයි. මම පොඩි දෙයක් කියන්න ආවේ. මම කලිනුත් මේ වීඩියෝ එක කරලා ආයෙ මම ඩිලීට් කරා. ඒත් මගේ හිතට වද දෙන නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. හරිද? ඒ මොකද අනිත් මිනිස්සුත් පවු නිසා. හරිද? අහන්න පුළුවන් කට්ටිය කැමති කට්ටිය අහන මේ කට්ටිය යන්න ප්‍රශ්නයක් නැහැ. මම දැන් ෆොටෝ එකක් දාන මේ අක්කා කියනවා මේ මොනවාද මේ ඒජන්සිය හොඳයි මම මෙයාගෙන් තමයි රට යන්නේ කියලා. අක්කා ඔයා යන්න කලින් යන්න නැතුව මිනිස්සෙක් විශ්වාස කරලා මෙයා හොඳයි කියලා කියන්න එපා. හරිද? එයාත් සබ් කෙනෙක්නේ. මිස් කෙනෙක් නෙමෙයි එයාත් සබ් කෙනෙක්. හරිද? ඒ මොකද මං මේ ගිය අවුරුද්දේ සෞදි ගියේ ඔය ගෑණිගෙන් තමයි. හරිද? ඔයාට කියපු බයිලා ඔක්කොම අපිටත් කිව්වා. මට විතර නෙමෙයි තව කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. ගියපු කට්ටිය ඔය ගෑණිගෙන් ගියපු මිනිස්සු ඉන්නවා. හරිද? ඔයා ලොකු කරගෙන එහෙම මැසේජ් දාන්න මේවා ඔය වගේ වීඩියෝ කරන්න එපා. මොකද දන්නවද එහෙම කරන්න එපා කියන්නේ? එතකොට අනිත් මිනිස්සුත් ඕකට රැවටෙන හින්දා. හරිද? අපිට යාත් පෞද්ගලික තරහක් නැහැ. එහෙම වගේ කිසිම පෞද්ගලික තරහක් නැහැ. ඔය මිනිස්සයා ගැන ඔයාට වඩා හොඳට අපි දන්නවා. මම ওই මිනිස්සුගේ ගෙදර කියලා කාලා බීලා ඉඳලා තියෙනවා. ඔය මිනිස්සුන්ට රැවටිලා. හරිද? ඔය මිනිස්සයා පට්ටපල් බොරු කියන්නේ. බොරු කියලා රටේ આવලා මට සත්‍ය පහක්වත් මට ගන්න හම්බුන්නේ නැහැ ඔය ගෑණි. ඊට පස්සේ මගේ නැති වැරදි කිය බොරු අරකට කැපුවා මේකට කැපුවා කියලා ඔක්කොම ලක්ෂ 5ක්ම ඔය ගෑණි ගත්තා. හරිද? ඔයා දන්නේ නැත්තම් මං කියන්න. හරිද? ඔය ගෑණි කලින් හිටියේ කුරුණෑගලම තමයි වෙන ඒජන්සි එක. මං ගියපු ඒජන්සි මට නම් මතක නෑ. හරිද? ඒ ඒජන්සියේ මට සල්ලි දුන්නේ නැතිව මෙයා සල්ලි අරගෙන ඔක්කොම එයාගේ තාත්තා මැරිච්ච වෙලාවේ මෙයා අරගෙන බොරු කියලා මගේ සල්ලි මගේ විතර නෙගේ ළමයි ගොඩක්ගේ සල්ලි හරිද අරගෙන වෙලා මම ඊට පස්සේ කේස් හැද්දා. ඉතින් මට ගන්න මට එන්න ඕනේ සල්ලි එක මට දුන්නේ නැහැ. ඉතින් මම ඒ සල්ලි බලාපොරොත්තු වෙන තමයි මම සෞදියට ගියේ. ඊටසේ මේ ගෑණි වරගෙන මේ මුන් ජොලි කරගෙන මුන් හොඳට හිටියා. මගේ විතරක් නෙමෙයි තව ගෑනු ළමයි ගොඩක් ඔය ගෑණි හම්බ කපටි පුදුම කපටිකමක් තියෙන්නේ. දන්න නිසයි කියන්නේ. ඇත්තටම දන්න නිසයි කියන්නේ ඔය ගෑණි කියපු බොරු ඕන්ට පටිසම් දෙන්න ඕනේ. මම නම් කියන්නේ ඒජන්සි මටත් කිව්වේ එයා මිස් කියලා. එයා මිස් කෙනෙක් නෙමෙයි. එයා මිස් මාර්ගේ රංගපාන ඒජන්සි සබ් කෙනෙක්. ඊට ගියාට පස්සේ තේරෙයි. හරිද? ඔයා වීඩියෝ එකක් දාන්න හොඳට මිනිස්සු ගැන දැනගෙන දාන්න. නොදැනගම මම කමෙන්ට් බලලා
තමයි මම මට කට පියාගෙන ඉන්න බෑ. ඒ නිසා තමයි මං දාන්නේ. මොකද අනිත් මිනිස්සු තමාරු වැටෙන නිසා. හරිද? ඔයාට මාව විශ්වාස නැත්තම් මීට කලින් මම ගියපු වෙලාවේ මාව අමාරුවේ වැටිච්ච වෙලාවේ මම වීඩියෝ එකක් දැම්මා TikTok එකේ. ඒක රටවිරුව කියලා YouTube channel එකක් කරන අයියලත් අරගෙන දාලා තිබ්බා මේ විදිය තමයි වෙන්නේ කියලා. හරිද? ඔයා හිතන ඉතින් මම මේ බොරුවට කියන මට ඇත්තට බොරු කියන කිසිම මොනක් නැහැ. මම එහෙම කතා කරන කෙනෙකුත් නෙවෙයි. හරිද? මේ මට සල්ලි ගන්න හම්බුනේ නැහැ. ගෑණි සල්ලි දුන්නේ නැහැ. මට විතරක් නෙමෙයි තව ඕන තරම් කට්ටිය ඉන්නවා. හරිද? මට කමන්නේ ඔයා රට ගියාට ඔයාට එයා හොඳ වෙන උනට කමන්නේ අනිත් මිනිස්සුන්ටත් ඔයා යාව තියාගෙන ප්‍රොමෝට් කරන්න එපා. මොකද මගේ නම්බරේ දාන්න යටි. හොඳට කුට්ටිය හම්බ වෙනවනේ ගියාට පස්සේ. ගියාට පස්සේ බලයි පුකවත් ඔය ගෑණි. පාර කපටි ගෑණියෙක් ඔය ගෑන්ට ඉන්නවද? දුවෙකුයි පුතෙකුයි ඉන්නේ ඉබ්බාගමුයි. මම ඔක්කොම විස්තර දාන්නම්. හරිද? ඔය ගෑණි වගේ අම්බ කපටි ගෑනු ඒජන්සි කරන ඒවත් ප්‍රමෝට් කරන මේ වගේ මෝඩයෝ ඉන්නවනේ අත්තර. ඔය ගෑණිව අඩුම ගානේ හිටපු ඒජන්සියේ මම ප්‍රශ්න ඇදලා ඊට පස්සේ ඔය ගෑණි වයින් කරේ. දැන් තමයි ඔයා කියන ඔය අලුත් ඒජන්සියේ ඉන්නේ. ඔයාලා මිනිස්සුෙක්ව දැනගෙන ඔයා අඩුම ගානේ රට ගිහිල්ලා ඔයා ඉන්න තැන හොඳ වෙලා ඔයාට හැමදේම යාලා සල්ලි දීලා ඔයා ඉන්න තැන ඔයාට VIP ගයක් හම්බුණාට පස්සේ ඔයා ප්‍රමෝට් කරන්න. නැත්තම් ඔයා ප්‍රමෝට් කරලා අනිත් මිනිසුන්ගේ තමාරුවේ දාන්න එපා. අපිව අමාරු වැටිච්ච එක අපි දන්නවා. අපිට කිව්වේ මොනවද? ඒ VIP ගයක් තියෙන නංගි ඔයාට ගෑණි මිනිහයි ළමයා විතරයි ඉන්නේ නංගි බලන්න ඔයාට ප්‍රශ්නයක්ම නැහැ. කියපු ගමන් ෆෝන් දෙනවා. අනේ අම්මේ ෆෝන් එකක් තියා කණ්ඩවත් නැති හම්පඩ ගෙදරකට මාව දැම්මේ. තට්ටු 3ක ගෙදරකට ළමයි 8 දෙනෙක් ඉන්නවා. ගෑන්ට කිව්වම ගෑන් මොනකේ ඔයා පනින්න ටික දවසක් ඉඳලා පනින්න ඊට පස්සේ මම බලා ගන්නම්. මං ගන්නම් ගේම. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ ඒජන්සි උනුත් මට කතා කළා කෝ ඔයා මේ කියලා දාලා තියෙන එකට ඒජන්සිට ලියුම් ආවා කියලා. ඊසමයි ඔය දිල්කිමිස් ඔයාගේ. ඒ දිල්කිමිස්ව අයින් කළා දැන් වෙන ඒජන්සි එකේ ඉන්නේ දිල්කිමිස්. දිල්කිමිස්ට මගේ ෆොටෝ එකක් පෙන්නලා හරි දිල්කිමිස් මාව හොඳට දන්නවා. මට වාට කියන්න තියෙන්නේ මෙච්චරයි. කවුරුණත් ඔයා දෙයක් කරද්දි මිනිස්සුන්ට දෙයක් කියද්දි හොඳයි කියලා දෙයක් කියද්දි ඒ දේ හොඳට බලලා ඒ මිනිස්සයා හොඳයිද කියලා බලලා විතරක් කියන්න. මාත් ඔය වගේ කෙනෙක් තමයි ප්‍රොමෝට් කරලා ඔය ගෑණි ගැන දැනගත්තේ. මේ අපේ අක්කා කෙනෙක්. එයා ගියේ නෑ අන්තිමට මටයි යන්න උනේ. කපටි කෛරාටික වෙට්ට පිත්තල අම්මා කපටි ගෑණියක් ඔය ගෑණි. දන්න හින්දායි කියන්නේ. නොදනෝ කියන්නේ සමහරක් හිටේ මන් දාන මේ වීඩියෝ එකට එහෙම එයාගෙන් රැවටිච්ච කට්ටිය මේක වීඩියෝ එක දැක්කොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම දැනුවත් ප්‍රයිවට්ම ඉන්න ගොඩක්. හොඳේ. පේනවනේ. ඔය තමයි සාක්කි. ලවනි සජිත්ලාගේ. හොඳේ. ආවට පස්සේ බලු බල්ලෙක් නෑ. අනික මේ VIP. තව එකක් ඉන්නවා VIP ගෙවල් මගේ යන්න. රෙද්ද තමයි VIP. යකෝ මෙහෙ ගෙවල් ලංකාවට අනුව ගත්තාම ඔක්කොම VIP තමයි. හරිද? ඒ ගෙදර වාහන 5ක් තියෙනවා. තියෙනවත් අර උපරිම හොඳ වර්ගයේ වාහන, ගෙවල් දොරවල් හොද්දට තට්ටු 4-5ක ගෙවල් තියෙන්නේ. ඉතින් ඒ මිනිස්සු කැපවත් ජීවිතයක් ගත කරන්නේ ලංකාවට අනුව ගත්තාම අපි අර මොනවා හරි තුන් වේලක් කර කන ඉන්න චත්ත ඉන්නකොට මේ රටකට ආවට පස්සේ මුන් ඔක්කොම VIP වගේ තමයි. මුන් හැම්බේකන් චීස් පුඩින් කාලා උන් පුහුල් ගෙඩි වගේ ඉන්න ඉතින් VIP පවුල් වගේ තමයි. ආයෙක වෙනම හොයන්න දෙයක් නැහැ. VIP කෙවල්. පගේ රෙද්ද බොරු කියන්න එපා යකෝ. බොරු කියන්න එපා. දැන් අනික මේ කුවෙට් එකේ ඉඳලා ගියපු එකියක්ම හපවසරයක් කියලා VIP කෙවල් මට හොලා දුන්නා. දැන් කොහෙද VIP කියලා මෙහෙම විශේෂ කෙවල් මේක චේක් ගාවට දානවා. ෂේක් ෆැමිලි එකට දැම්මත් යකෝ ඒත් එච්චර තමයි. ඒත් වෙනසක් නැහැ. ඒත් ඔය පඩියම ඔය විදිහටම වැඩ. සමහරට ඒ තැන් වල පඩි ඇත්තෙත් නැහැ. අය නඩුවක්වත් දාගන්න බෑ. සමහරුන් එහෙම වුන් ඉන්නවා මේක ඇතුළේ. හරි? ඒ හින්දා මේ ගිහිල්ලා ප්ලේන් ටිකක් බීලා එක වෙන කතාවක්. ඔයාලා ගිහිල්ලා ඒගොල්ලෝගේ හොදන්න නම් යන්න එපා. අවසානට මේ එන එකාගේ ජීවිතේට වාක් කියන්න වෙන්නේ ඔයාලට. හරිද? මොකද ඔයාලා විශ්වාස කරලා නෙන්නේ. ඒක නිසා. මොකද ලංකාවේ මේ වෙනකොට මේ ඒජන්සි තියෙනවා 50ක් ගහවම පයින් ගහුවොත් 50ක් 60ක් විසි වෙන්නේ.
එහෙනම් උන්ට වැඩ නැහැ. මෙහෙම එනේ ක්ලව් හරි උඹලට තේ එකක් ප්ලේන් ටිකක් දීලා හරි කමන්නේ උන් try කරනවා කොහොම හරි පාර කපා ගන්න. ප්‍රී ඇඩ්වර්ටයිස්මන්ට් හොඳේ. ඔයාලා ලොකු ගණන් දීලා කරන්න ඕනේ නේද? ඔයගොල්ලෝ ලව්ව කරවා ගන්නවා. ඒකල්ලා ඒකත් ප්‍රී ඊළඟට එන එකාගේ තත කොනකින්දන් ගලවනවා. ඊට පස්සේ මෙහෙට පාන ලැබුවට පස්සේ මොන බලු බල්ලෙක්වත් නැහැ. දැන් අර වෙනෝනේ නෑ. දැන් අර නිර්මලා කියලා සහෝදරයෙක් ඉන්නේ. අන්න අඬනවා. නංගි ඩුබායි වල මාස 4යි. මාස 4ක් ඒජන්සියේ ඉන්නවා. කණ්ඩත් නෑ, බොණ්ඩත් නෑ, AC එකක් නෑ, මුකුත් නෑ. ඒකෙල්ල අඬ ඉන්නවලු කියලා මෙහා මෙහා අඬනවා. දැන් මං විස්තර අරගෙන ඉවරලා. ඒජන්සි එක කතා කරපුවාම පටවප එකකට කතා කරපුවාම ඌ කියන මගෙන් ගින්නේ නෑ. මම බිවුර බඳලා දිනවද? හා පුළුවන් නම් ඔප්පු කරන්න. ඌ එහෙම එකක් දෙනවා. දැන් මං ඔප්පු කරන්න try එකක් දෙනවා. ඌගේ කොහෙන්ද ගියේ කියලා හොයාගන්න. දැන් ආවේකා කියන මං ආවෙ එතනින් කියලා. පටවප එකා කියන මං බැඳි බිවුර බැඳ නෑ ඔකට කියලා. ඒ කියන්නේ මුන් කම්බ හොරු. හරිද? ඒ හින්දා අවුෙන්න එපා. අවුෙන්න එපා. මේ පුළුවන් නම් විදේශ සේවයකට ගිහිල්ලා ඔයාලා වීසා එකක් කරපස්සේ ගිහිල්ලා චෙක් කරලා බලලා ඔක්කොම කරගෙන හරියට වරෙල්ල රට. හරිද? මේ එක එකා කියන මේ කාර් වල ඉඳන් දානවා අරක වහන්තරා කියන කාර් එකකින් ඉඳන් දානවා එන්න VIP ගෙවල් මගේ යන්න. මම අරක දෙනවා මේක දෙනවා ලක්ෂ 5ක් දෙනවා. හම්බෙන බඩ කඩਿੱත්තුවක්. ආවට පස්සේ මේ මොන ලබු ගෙඩියක්වත් නැහැ. එක පර එකක්වත් බලන්නෙත් නැහැ. ඉතින් ඒ හින්දා පරිස්සමෙන් මේ ගිහිල්ලා ඒජන්සි කාරෝ ගාවට ගිහිල්ලා හුරතල් වෙන වලක් කියන්නේ හුරතල් වෙන්න අනේ මේ සමාජ අනිත් උන් අන්දන්න එපා. පින් සිද්ධ වෙයි. හොඳේ? බුස්සර්ණයි.